අදට මම ඉක්මනට වීඩියෝ එකක් කරන්න අද හිතුවේ එයා ඩ්‍රයි හෝම්මේඩ් ක්ලේ එක මම මගේ කලින් පාවිච්චි කරපු ටිකක් ඉවර වෙලා මට ඕන වුණ නැහැ මම oven bake කරපු නිසා මේ කස්ටමර් කෙනෙක්ගේ උවමනාවකට මම ක්ලේ එකක් හදන ගමන් ඔයාලටත් ඒක ආපහු කොහොමද හදන්නේ කියලා ගෙදෙද්දිම හදාගන්න කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක තේරුන්නේ නැති කට්ටියට ආයෙත් මේ වීඩියෝ එකෙන් බලලා ඔයාලගේ ක්ලේ එක ගෙදෙද්දිම හදාගන්න පුළුවන්. එහෙනම් ඉක්මනට මෙමු ක්ලේ එක හදන්නේ කොහොමද කියලා අද අපි බලමු. ඉතින් ඔයාලට මේ වගේ භාජනයක් ඉස්සෙල්ලාම ඕන නා මම මේක ගත්තේ. දැන් ඔයාලට ලිපේ තියෙන පෑන් එකම ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ බෝල් එකක් අරගෙන ඊට පස්සේ පෑන් එකට දාන්නත් පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා මේ වගේ කප් එකක් ගන්න ඕන. මිශ්‍ර කප් එකක්. කප් එකේ ප්‍රමාණයටම සම්පූර්ණයෙන් ගම් දාගත්තොත් ඒ විදිහටම කෝන් ෆ්ලාත් ඒ ගානටම දාගන්න ඕන. ඒක තමයි හරිම මෙෂර්මන්ට් එක. එහෙම නැත්නම් ඔයා මේ බර අණුව දැම්මොත් සමහර වෙලාවට ඔයාගේ ටෙක්ස්චර් එකේ එන්නේ නැති වෙලාවල් තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මම කියන්න ඕන. හුඟක් කඩේ කියලා තිබ්බා ඕවර්හීට් වුණා කියලා ගම් මේ ක්ලේ එක ඕවර්හීට් වුණා නම් ඒ කියන්නේ ඔයාට හරියට ගින්දර හදාගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් ඔයා මේ බෝල් එකක්ම ඩබල් බොයිල් කරලා ක්ලේ එක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ බෝල් එක උණු වතුර එක්ක මැදින් තියලා ටික එතකොට ඒක හයි වෙනවනේ. එතකොට ඔයාට අවශ්‍ය ටෙක්ස්චර් එකට හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් මම කතාවෙන් ගම් කප් එකකුයි සුදු පාට ගම් බයින්ඩර් ගම් අනිවාර්යෙන් ඕන. ඒකට මේ දැම්මේ විනාකිරි මේස හැන්දක්. ඊට පස්සේ අපි දාන්න ඕන මෙහෙම හොඳට මේක මික්ස් කරගන්න ඕන. ඉස්සෙල්ලම මම රෙකමන්ඩ් කරනවා ලික්විඩ් ටික එකපාර දාගෙන හිටියොත් හොඳයි කියලා. එතකොට ඔක්කොම එකට මික්ස් වෙනවනේ. ඊට පස්සේ අපි මේකට දාගමු. හොඳට මෙහෙම මික්ස් කරලා බේබි ඔයිල් තමයි ඊළඟට දාගන්න ඕන අපි. ඒකත් අර විදිහටම මේස හැන්දක් දාගන්න. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්න ඕන. මොකද තනින් තන තිබ්බොත් එහෙම අපි පිටියක දාපුවම මේක කෑම උයනා වගේම තමයි. මේ දැන් කේක් එහෙම හදද්දිත් එහෙමනේ බේකින් පවුඩර් එහෙම හොඳට මික්ස් කරගන්න. ඒ විදිහට මේකත් හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපි මේක සෙට් වෙද්දී කහ පාටට හුරු පාටක් එන නිසා මේකට අපි සුදු පාට එකතු කරන්න ඕන. චුට්ටක් එකතු කරලා අපි හදාගත්තාම බොහෝ දුරට අපේ ක්ලේ එක සුදු පාට තමයි එන්නේ. නැත්තම් කහ පාට වගේ එකක් වුණාම අපි සුදු පාට මොන හරි නිර්මාණයක් ගන්න ගත්තාම ඒක හරිම අමාරුයි සුදු පාටට හදාගන්න. ඊට පස්සේ අපි ගත්ත කෝන් ෆ්ලා ටික මේකට එකතු කරගන්න ඕනේ. එකපාර එකතු කරගන්න යන්න එපා. මේවා ඊට පස්සේ මික්ස් වුනේ නැති වුණාම බබල් හැදෙන්න ගන්නවා. ඒක නිසා හොඳට මික්ස් කරගන්න ඕනේ. කලවම් කරගන්න හොඳට. මෙන්න මේ විදිහට මම අන්තිමට කොයි විදිහටද ටෙක්ස්චර් එක එන්නේ කියලා ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ අපි ඊතුරු කෝන් ෆ්ලා ටිකක් දාලා මේ විදිහට හොඳට ආයෙ මේක මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ දැන් ඉතින් ඊළඟට තියෙන්නේ ඇත්තටම අමාරුම ස්ටෙප් එක. මේක ලිපේ තියාගන්න ඕන. ඔයා පාවිච්චි කරන්නේ නැති සෝස් පෑන් එක දාන්න කියලා තමයි මම කියන්නේ. එතකොට ඇලෙන්නෙත් නැහැ. ඒක නිසා එහෙම දාලා විනාඩි 2ක් උපරිම ඔයා මද ගින්නේ තියාගත්තා නම් හොඳටම ඇති. ටෙක්ස්චර් එක කොයි වගේද එන්නේ කියලා මම ඊට පස්සේ පෙන්නන්නම්. පළවෙනි වීඩියෝ එකේ ඔක්කොම මුල ඉඳන් අගටම තියෙන නිසා මම මේ වීඩියෝ එකේ හැමදේම පෙන්වන්න යන්නේ නැහැ. ඔයාට අර ලිපේ තියාගන්න බැරි වුණ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාට ඒ process එක හොඳටම කරගන්න පුළුවන්. මට ඇත්තටම මේ වීඩියෝ එකට ඒක අමතක වුණා ඇඩ් කරගන්න. මට පස්සේ තමයි මතක් වුණේ වීඩියෝ එකට ගත්තේ නෑ නේද කියලා. ඊට පස්සේ අපි මේ වගේ දැන් ඒ ලිපේ තියාගත්ත විනාඩි 2ක්
3ක් තියාගත්ත ක්ලේ එක අරගෙන කෝන් ෆ්ලවර් ටිකක් අපේ බීමට දාලා ඒක නැලින් නැති වෙන දාගෙන හදාගත්තට පස්සේ මෙන්න මෙහෙම හොඳට මේක රැප් කරගන්න ඕනේ. මොකද මේකේ එයා ඩ්‍රයි ක්ලේ එකක් නිසා හොඳට උලම් වදින්න නැති වෙන රැප් කරලා ඊට පස්සේ මම මේ ඔයාලට කියලා දෙන්නවා. ආගේ ක්ලේ එක හරියටම ආවද කියලා බලන්න. මෙන්න මේ water drop ටෙස්ට් එක කරලා බලන්න. අනේ මේන්න මේ විදිහට තමයි ටෙක්ස්චර් එක එන්න ඕන. හරිම soft මේ ක්ලේ එක. ඔයත් හදලා බලන්න. ඊට පස්සේ ප්‍රොසෙස් එක මේක පාවිච්චි කරන්නේ කොහොමද, කල් තියාගන්නේ කොහොමද කියලා මම ඔක්කොම මුලින් ඉඳන් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ වීඩියෝ මගහැරෙන කෙනෙක් නම් ඔයාට ආපහු මුලින් ඉඳන් ගිහින් බලලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ ක්ලේ එකෙන් හදාගත්ත ලස්සන කීටයක් ගත්තාම මම මේ හදාගන්නේ. ඔයාටත් මේ වගේ නිර්මාණ කරන්න නම් අර වගේ හොඳට ඔයාට අවශ්‍ය ක්ලේ එක හදාගන්න. හරිම ලේසි. ඉතාම චූටි මුදලකින් ඔයාට මෙන්න මේ වගේ ලොකු දේවල්, ලස්සන දේවල් ඔයාට තියාගන්න පුළුවන් දේවල් හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.